හායි මගේ යාළුවනේ ඔයාලට කොහොමද? අද මම මේ වීඩියෝ එක දෙන්නේ රුවන් ශ්‍රී ලක් නාලිකාව වෙතිනි. මේ ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක. ඔයාලා මේ වගේ අත්‍යවශ්‍ය වීඩියෝ දිගටම නරඹන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද මගේ පළවෙනි වීඩියෝ එකට. එහෙනම් අපි බලමු මේකට ඕන දේවල් මොනවාද කියලා. ඉස්සරම ඔයාලට ගන්න ඕනේ මේ පොඩි කබොක් මේ පස් කැටයක්. ඊට පස්සේ උනා වෙනවා පොඩි පිහිතල ටිකක්. මේක කපා ගන්න අපිට. ඊට පස්සේ තව වැලි කඩ 16ක් කට්ට කෑල්ලක් ගන්න වෙනවා. දැන් එහෙනම් අපි මේක හදමු. මම ඔයාලට කියලා දෙන්නේ මේ ගෙදරදීම පොඩි මල් පෝච්චියක් හදාගන්න විදිය මේ විසිතුරු මල් පැලයක් තියන්න පුළුවන් සාමාන්‍ය පොඩි. ඔයාලත් මේක හදලා බලන්න. ඔයාලට මේ වගේම කබොක් මේ කැට නැත්තම් ඔයාලා ගන්න තැන් වල තියෙන රතු ගඩොල් තියෙනවා ඒවා ගන්න පුළුවන් ඔයාලට. අපි මේක හොඳට කපා ගන්න ඕනේ සුද්ධ කරලා. ඔයාලට පුළුවන් මේක පොඩි කැටයමක් වගේ ටිකක් කපා ගන්න. ඔයාලගේ කලාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඊට පස්සේ අපි පොඩි වල හදා ගන්න ඕනේ මල් පැලේ දාන්න පුළුවන්. යාළුවනේ ඉතින් ඔයාලට පේනවනේ අපි මේක තාම හදාගන්න ගමන් තියෙන්නේ. වැඩේ යනවා තාම ඉතින්. ඔයාලට මම වීඩියෝ ඔක්කොම ගේන්නේ නැත්තේ මොකද වීඩියෝ ක්ලිප් එක දිග යනවා. එතකොට ඉතින් සමහරව බලන්නේ නැහැ කට්ටියට වෙලාව වැඩියෙන් යන නිසා අපි මේක කරන්නේ ඉතින් අඩු කාලයකින් ඔයාලට මේක ගෙනත් දෙනවා ඔයාලා අතටම. ඉතින් මේක බලලා ඔයාලත් ලස්සන එකක් හදාගන්න. අපි වැඩේ යන ගමන් තියෙන්නේ තාම ඉතින්. පේනවනේ යාළුවනේ ඉතින් දැන් අපි මේක බොහෝ දුරට වැඩ ඉවරයි. තව තියෙනවා ඒ උනාට කරන්න මේ හදන්න. මම මේ කපා ගන්න ගමන් තියෙන තාම මේක හදා ගන්න ගමන්. ඔක මේ ඉතින් ගොඩක්ම විසිතුරු මල් පැල දාන්න තමයි හදන්නේ. ඒ උනාට අපි නම් ඉතින් බොන්සයි පැලයක් තියෙනවා අපේ හදා ගන්න. ඒ බොන්සයි පැලේ මේකේ පිසිටුව ගන්න තමයි ඉතින් අපි නම් මේක හදන්නේ. බලන්න ලස්සනයි නේද? ඉතින් බලන්න වීඩියෝ එක. යාළුවනේ ඉතින් දැන් අපේ මල් වාස් එකේ බොහෝ දුරට වැඩ ඉවරයි. තව පොඩි වැඩ ටිකක් ඉතින් තියෙනවා කරගන්න. ඔයාලත් මේක හදලා බලන්න. මේක ස්වභාවිකයින්ම හදන නිසා ඒ වගේ දෙයකින්ම හදන නිසා ඉතාමත්ම අලංකාරයි. අනික මේක 100%ක්ම ඉතින් ස්වභාවික දේවල් වලින් හදන්නේ. මේකට කිසිම වියදමක් යන්නේ නැහැ. ඒ හින්දා ඔයාලත් හදලා බලන්න. දැන් නම් අපේ වැඩ බොහෝ දුරට ඉවරයි. තව පොඩි වැඩ ටිකක් නම් කරන්න තියෙනවා. ඒ ටිකත් කරලා ඔයාලට දැන් ඊතුරු වීඩියෝ කොටස අපි අරන් එන්න. යාළුවනේ ඉතින් අපේ මල් පෝච්චියේ වැඩ ටික නම් දැන් ඉවරයි. අපි මේක පියා ගන්න ගමන් තමයි තියෙන්නේ. අපි බලමු එහෙනම් මේකේ මල් පැලයක් හිටවලා බොන්සයි පැලයක් හිටවලා ඒ තත්ත්වය කොහොමද කියලා ඉතින්. හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද අපේ ෆ්ලවර් පොට් එකේ ඉතින් වැඩ ඔක්කොම ඉවරයි 100%ම ඉවරයි වැඩ. අපි මේක ඉතින් හිටුවේ බොන්සයි කරගෙන යන ගහක්. ඒකෙන් තවත් සුන්දරත්වයක් එක්ුණා ඉතින් අපේ ෆ්ලවර් පොට් එකට. ඔයාලට මේ වගේ වීඩියෝ දිගට නරඹන්න අපේ රුවන් ශ්‍රී ලක් නාලිකාව subscribe කරන්න.